ඔයා හිතලා බලලා තියෙනවද ලෝකේ විශ්වාසය දිනාගත්ත වාහන බ්‍රෑන්ඩ් එකක් කොහොමද ආරම්භ වුනේ කියලා? අද අපි කතා කරන්නේ Toyota ගැන. quality, durability සහ innovation කියන තුනටම සාධාරණයක් කරපු කම්පැනි එකක්. Toyota ආරම්භ වුණේ ජපානයේ 1937 දී. මුලින්ම මේ කම්පැනි එක වාහන නෙවෙයි හැදුවේ. automatic loom. එහෙමත් නැත්නම් නූල් වියන යන්ත්‍ර හදන බිස්නස් එකක් විදියටයි පටන් ගත්තේ. ෆවුන්ඩර් කිචීරෝ ටොයෝඩා හිතුවා ෆියුචර් එක තියෙන්නේ මෝටර් වෙහිකල්ස් වල කියලා. ඒ ඩිසිෂන් එක තමයි කම්පැනි එක මේ වගේ තැනකට ගෙනාවේ. ටොයෝටා වෙනස් වෙන්න හේතුවක් තියෙනවා. ඒ තමයි ටොයෝටා ප්‍රොඩක්ෂන් එක. වේස්ට් එක අඩු කරලා එෆිෂන්සි වැඩි කරා. ඒ නිසා ටොයෝටා කාස් ලොව පුරා ලොන්ග් ලාස්ටිං කියලා ප්‍රසිද්ධයි. ඒත් සක්සස් එක හරිම පහසු දෙයක් නෙවෙයි. ඔයිල් ක්‍රයිසිස්, ඉකොනොමික් රිසෙෂන්ස් වගේ චැලෙන්ජස් ගොඩක් ටොයෝටා මුහුණ දුන්නා. ඒත් ඉනෝවේෂන් නවත්තලා නැහැ. හයිබ්‍රිඩ් ටෙක්නොලොජි ඉන්ට්‍රොඩියුස් කරපු මොඩල්ස් ඉකෝ-ෆ්‍රෙන්ඩ්ලි වෙහිකල්ස් වල ෆියුචර් එක වෙනස් කළා. ඉතින් Toyota case study එකකින් අපිට ඉගෙන ගන්න පුළුවන් biggest lesson එක quality අත්තරින්න නොදෙන්න. ෆියුචර් එක ගැන හිතලා decisions ගන්න. ඒක තමයි small idea එකක් global legend එකක් කරන්නේ.